සහෝදරයෝ දෙන්නා saya pada jiwa saya puni का हाल निकल गया कित में अभी तक का कर दूं बंदों के MBSL සිවුදිග සැමළඟ ලංකා බැංකුවට අනුබද්ධිත මූල්‍ය ආයතනයකි. අභියන්ති බුද්ධං සරණං එතුමා සයවසක් මුරුල්ලේ සිද්ධ කරපු අපරිමිත සේවය ආගමික ජාතික සමාජීය සංස්කෘතික වශයෙන් මේ පළාතේ සුවිසල් සේවයක් සිද්ධ කරා. ජනාධිපතිලා එනවා යනවා අගමැතිලා එනවා යනවා පොලිස්පතිලා එනවා යනවා එහෙම තමයි ඒක දෙකම මේක හරියන්නේ. ඒ නිසා මේ යන ගමන හොඳම තැනකට වෙන්න පුළුවන්. ලොකු ඉලක්කයකට යන්න වෙන්නත් පුළුවන්. මට යන්න බෑ වගේ. නාවිකය බෑදුනේ වාසියෝගේ කොහොම අමාරු පාර සීමාවක මම මේ වාහන කරගෙන ආවා. මම වැඩ පටන් ගෙන මම තේන්දිය ගන්ති මම බය නැතුව සමාදර තේන්දියෙම දැක්කා. මම දන්නවා සංගරත්නය මට පොදු ශක්තියක් වෙනවා ඊපස්සේ ඉඳලා ඒ විශ්වාස මම ආවන්ට කිව්වා මම විශ්වාසයෙන් ආවේ පෞල් වශයෙන් ආපු දෙයක් ඒක ආත්මයෙන් ජීවිතේ ඒ අපිට ඉතුරුයි අප අන්සේලක නැවත ස්තුතිවන්ත වෙනවා මම අද දින නාල්විටි පොලිස් ස්ථානයේ සමගියන මොහොතේ මා ඉතින් අපරාධ මාකල් සේවයන්ගේ ලංකාවේ සමා පැමිණීම් සම්බන්ධයෙන් කතා කරන්න අමාරු අවස්ථාවක් සමාවෙන්න වල ඒ වගේම පොදුමත් වේවා කොහොමද මට සම්දාම් ප්‍රමාණයෙන් ඉන්නවතුමාට ශක්තියක් දුන්නා නැත්නම් දේශපාලන වශයෙන් කරලිය යුතු අපේ ආන්දෝලනේ මම හිතන්නේ එහෙම මාව බේරගෙන මේ දෙක තුරට අරන් ඉසිරි ගතයි දේශපාලන කාර්යක්‍රම ස්තුතිවන්ත වෙනවා කොයි වෙලාවකවත් මට අන්තරවල මට කිව්වේ ඔයාට යන්න පුළුවන් එක අවස්ථාවයි. ඒ ඔයා උසස් වීමක් ලබලා යනවා නම් යන්න පුළුවන්. ඊට අමතරව පොලිස් කමිෂන් එකේ කවුරු තීන්දුවක් ගන්නවා නම් කාලය අවසන් යන්නේ කියන. එතකොටයි යන්න වෙන්නේ. ඒක කිසි බාධාවක් නැහැ. රාජකාරී රාජකාරී සාධාරණ තරම කියන ප්‍රශ්න. මම කොහොම කවුරු කෙනෙක්ට ඒ මානවල් පොලිස් සාමුමා මානව දැක්කෝවේ උතුරේ විදිහට කොහොම එන්නතු සුදුවන්ත වගේම සෞන්දර්ය ඉදිරියට සියලුම දෙනා මම අපි කොහොම ජනතාව වෙනුවෙන් කොහොම එකතු කරලා ප්‍රායෝගික ගොඩක් කරා ඒ සියලුම සියලුම සුදුවන්ත වගේම අපරලේක නැගලේ සියලුම ප්‍රයෝජන සංගම් ගල් සංගමයේ උදේක වසල් සංගමයේ පාසල් දරුවන්ගේ සංගමයේ සියලුම දෙනා වහන්සේලා වලින් කරලා මට කතා කරලා ගියා. මේ අවස්ථාවේදී ඒ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙමි. මට බලාපොරොත්තුවක් තිබ්බා මගින් කරන ආවර්තනයක් කරන්න. ඒකට අපි පූර්ව ලොකු වැඩසටහනක් සකස් කරලා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒ වගේම ළමා ප්‍රචාර සාපේක්ෂව නැති නාවල පිටිය හදන්නට කරපු උත්සාහයක් කරලා ඒ සඳහා මම අපි දේශපාලන කාර්යසමිතිය ඉදිරියට වැඩසටහන් කීපයක් සකස් කරලා ඒක ක්‍රියාත්මක නැමුවා. ඒවල් මල්පල ගැනීම ඉදිරියට එදාට යහපත් සමාජයක් විලාසයේ සාමයේ ජීවත් වෙන පුළුවන් පරිසරයක් අපේ අහිංසක නාමක ජනතාවට උදාරේ වගේ ප්‍රාර්ථනා කරමින් නැවතවතාවක් ඔබ වහන්සේලාට මා වෙත දක්වන ලද මෙම අනුකම්පාව ජීවිතයට මම වෙන්නේ මේක මගේ සේවා කාර්යය තුළ ලද ලොකුම සම්මානය මේක ඒ මම වෙන්නේ ඒ නිසා නැවතවතාවක් වහන්සේලාට මගේ ස්තුතිය මා සමග පෞලිසිය කරන මා වෙන්නේ ප්‍රතිඑක් කොහොම
ගැන රාජකාරිය සියලුම නිලධාරීන් අතුරුගේ ස්තුතිය වහන්සේලා යෝගීම කරන වගේම මාධ්‍ය සහෝදරයෝ කියන්නේ මේ කාර්යශීලීව මම හිතන්නේ නිලධාරීන් නැතිකරන්න පුළුවන්. එහෙම කරේ නැහැ. කොහොම උදව් කරා අනුපාඩු තමයි අනුවසුයි වෙච්ච අවස්ථාවලදී අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා ප්‍රසාද සහ අන්න සුද්ධිවන්තයෝ මාත් සහෝදරයෝ යාමතර එන්නත් දායකත්වයක් අපිට ලබා දුන්නේ ස්තුතිවන්තයෝ. ඒ වගේම මෙතන රැස්වලා ඉන්න මගේ සියලු නිලධාරීන් මම හිතන්නේ මම අද ගියා නාලකේම අද ගැස්ම තිබ්බ මාධ්‍යයෙන් නියමයෙන් දාන්න අවබෝධයක් තියෙනවා. එතුමායි රාජකාරී කටයුතු කරයි. ඒ සඳහා ඔබට අවශ්‍ය සියලු දායකත්වය උදාර ලබා දෙන්න ඉල්ලාසියමි. මම මේ වෙනම මුස්ලිම්. ඉහළ යනවට සතුටුයි. එතන යනවට කනගාටුයි. ඉහළ යනවට සතුටුයි. හරි. වසරායක කාල සීමාව තුළ මට කළ හැකි උපරිම ප්‍රමාණය මම කරා. මම හිතන්නේ මේ මම පුළුවන් තරම් කාටවත් තරක් වෙයි ජීවත් වෙන්න ඕනේ. මම වේල් දෙකම නොකයිනපු අවස්ථාවන් වේල් තුනක් කෑවා කියන අවස්ථාවන් වලට බොහොම වැඩි මේ. ඉතින් ඒත් මම ඔබ වෙනුවෙන් රාජකාරියක් කරන්න මෙහෙට ආවේ. මට වගකීමක් තිබ්බා ඔබලා නිදහසේ ජීවත් වෙන්න ඔයගොල්ලන්ගේ කටයුතු කරන්න කිසිදු තර්ජනයක් ප්‍රශ්නයක් නැතුව සාමකාමීව රාජකාරියක් ඔයගොල්ලන්ට ප්‍රස්තාව කරන්න මේ ප්‍රදේශයේ මහ ජනතාවට සේවයක් දෙන්න ඔබ තමුන්නාන්සලට අවස්ථාව සැලසීම වගේ වගකීම වෙලා තිබ්බා. ඉතින් මගේ වගකීම මට පුළුවන් උපරිම ප්‍රමාණයෙන් ඉෂ්ට කරා. මම හිතන්නේ අදටත් පොලිස්පතිතුමා මා කෙරේ විශ්වාසය තියෙනවා. ඒක මාර්ගයේ තියෙන අමාරු පොලිසියක් අඩු ගන්නවා කියන්නේ පොලිස්ාරය මට නැවත ලබා දීලා තියෙනවා. මා කෙරේ විශ්වාසය තියෙනවා. ඒ ඔබ මට දක්වපු දායකත්වය නිසා තමයි මම අද සාර්ථක ගමනක් යනවා නම් ඒකට ඔබ සියලු දෙනා දක්වපු දායකත්වය තමයි
මට මේ තත්ත්වය ලැබුණේ. ඒ වගේම මගේ නිලධාරීන් සියලු දෙනා ලොකු කැපවීමක් කරා. මම උත්සාහ ගත්තා මිනිස්සුන්ගේ සහකම්පනය හඳුනන පොලිසියක් කරන්න. මිනිස්සුන්ගේ වේදනාව දුක දන්න පොලිසියක් හදන්න මම උත්සාහයක් ගත්තා. නැත්නම් සමහර වෙලාවට කෙනෙක්ගේ වේදනාව දුක ගන්න බැරි නම් කෙනෙක්ගේ වේදනාව අඳුන ගන්න බැරි නම් මම හිතන්නේ ඒකට සාර්ථක කරුණක් සිද්ධ වෙනවා. අපි උත්සාහ ගත්තා මිලදාරි පුළුවන් තරම් අපි ඒ හිතන ඒ සහකම්පනයේ දින නිලධාරි පිරිසක් ඇති කරන් ඒ කටයුතු කරා. මම හිතන්නේ ඔබ තුළ ඒ විශ්වාසය තියෙනවා ආරම්භය ගැන. මම අද මෙහෙන් ගියත් ඔබට මේ සේවය දිගින් දිගටම සරසයි. නිලධාරි මහත්වරු අලුතෙන් ස්ථාන අපිටමත් මේ වැඩ කරපු මේ ප්‍රින්ට්මේ වලින් හඳුනන නිලධාරි මහත්මයෙක් යාට පුළුවන් වෙයි මේ හඳුනාගෙන වැඩ කටයුතු කරන්න. කොහොම සංකීර්ණ කාර්යයක් දීපේකට මුහුණ දීලා අද දින ඔබගෙන් වෙන වෙලා ගියත් අපි එක ළඟපාත එක මිනිස්සු ඕන වෙලාවක ප්‍රශ්නයක් නැහැ මට කතා කරන්න. කොයි වෙලාවකත් ඒවල් වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මට මතකයි මම ඩීසල් පෝලිං වල පෙට්‍රල් පෝලිං වල කට්ටිය ඉන්නකොට මට සමහරවිට මට කාර්යස් එකට ගිහින් ඉන්දියන් නැහැ. විශේෂයෙන්ම මේ ත්‍රිවිධ සහෝදරයෝ saya pada juga saya poli का हाल के लिए में ada टेक्निकल cara membentuk aman positif itu kian lebih namun mama itu ada bila kadalah tapi karena ulang dewan kara menghasarnya kau pada kini untuk lima daki jadi ඒ වෙලාව මම කතා කරන්නේ කපහසුයි. දවල්වල සියලු දෙනාට මම නම් වශයෙන් කියන්න සුදුකාරනේ අතපසුණු කෙනෙකුට අසාධාරණයක් කරන නිසා. සමාවෙන්න ඕනේ සංවේදී වීම ගැන දුකයි සහෝදර ගොන්නක් දාලා යන්න. නමුත් මේක ස්වභාවයෙන් අපි යන්න ඕනේ. නැවතත් ඔබ සියලු දෙනාට සුබ වාසනාවන්ත අනාගතයක් දැකලා මීට වඩා ආර්ථික වශයෙන් ශක්තිමත් සහ විශේෂයෙන්ම දරුවෝ තා හොඳ මට්ටමක ඉන්න රටට දැයට වැඩදායි දරුවෝ පිළිතරන සියලු දෙනාට සාර්ථකයෙන් මහා ජනතාවට සේවය කරන්න ඔබ සියලු දෙනාට ශක්තිය දෛර්යය ලැබේවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.